බොහෝ වේවා ආයුෂ බොහෝ වැඩි වේවා. දන්නවනේ travel with ප්‍රනායක ගොත් විශේෂ දෙයක් විශේෂ තැනක් ඒ එකී මෙකී නොකී හැම තැනටම යන කෙනෙක් තමයි travel with ප්‍රනායක කියන්නේ. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ travel with ප්‍රනායක කරන්න අලුත් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට මේක ඉවෙන්ට් එකක්. මේක තමයි travel with ප්‍රනායක කරන පළවෙනි ඉවෙන්ට් එක. මේ voice room අවුරුදු boom. voice room අවුරුදු boom කියන්නේ අද ඒක තියෙන්නේ බොල්ලස් ගමුව Fingara Club Parishri. Voice room අවුරුදු බෝ අලුත් අවුරුද්ද 2025 වෙනින් පවත්වන විශේෂ වැඩසටහන ඒ voice room එකකින් කරන්නේ. ඉතින් මේ කරන වැඩසටහනට අපිත් ආ ඉවෙන්ට් එක කවර් කරන්න කලින් මම ඉස්සෙල්ලම කියන්න සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මොකද්ද කියලා. ශ්‍රී ලංකාවේ පවතින එකම සිංහල සංස්කෘතික උත්සවය තමයි සිංහල අලුත් අවුරුදු උත්සවය. සිංහල අලුත් අවුරුදු උත්සවය සාමාන්‍යයෙන් පවත්වන්නේ බෞද්ධයෝ. බෞද්ධයෝ මේක පවත්වන්නේ බක් මාසයේදී පවත්වන මේ උත්සවය අපි කියනවා බක් මගුල කියලා. ඊට අමතරව සිංහල අවුරුදු උත්සවයේ එදා ඈත අතීතයේ ඉඳන්ම පැවතෙන දෙයක්. එකී මෙකී නොකී දේවල් එකතු වෙමින් එකතු වෙච්ච දේවල් නැති වෙමින් අලුත් අවුරුදු උත්සව එදා ඉඳන් පැවතගෙන ආවා. එතකොට මේ උත්සවය කුල් නැකත් කෝලම් භාවිතය කොහාගේ පැමිණීම කියන්නේ කොහාගේ පැමිණීම ඒ නියෝජනය කරන්නේ කොහාගේ පැමිණීම හින්දාම මේකට කියනවා කෝණ මංගල්‍යය කියලා. අනික තමයි මේක නැකත් ගොඩක් තියෙන දවසක් හින්දා මේකට අපි කියනවා නැකත් මංගල්‍යය කියලා. ඒ වගේම මේක ඈත අතීතයට දිවයද්දී මේකට අපි මිනිස්සු ඈත අතීතයේ පුරාණයේ මිනිස්සු කියලා තියෙනවා නැකත් කෙලිය කියලා. එතකොට සූර්ය වන්දනාව සූර්යා වටා සූර්යා නක්ෂත්‍ර කරගෙන සූර්යා වටා මේ පරිභ්‍රමණය වන රාශීන් මාරු වීමක් සිදු වෙනවා මේ සුබ මොහොතේදී. එතකොට මීන රාශියෙන් මේෂ රාශියට එන හින්දා මේකට කියනවා සූර්ය මංගල්‍යය කියලා. ඒ සූර්ය මංගල්‍යය එහෙම කියද්දි තවත් නමක් මේකට කියනවා. මං කියවනේ සූර්ය මංගල්‍ය කියලා මේකට කියනවා කියලා මේ සූර්ය වන්දනාවත් එක්ක. එතකොට ඈත අතීතයේ මිනිසුන්ගෙන් එන පැවතෙන සිංහල ජාතික එකම සංස්කෘතික උල්ල තමයි සිංහල අලුත් අවුරුදු උත්සවය. ඉතින් මේක මෙහෙම පැවතගෙන එනකොට මට කියන්න තියෙනවා තවත් විශේෂ දෙයක්. හින්දුවරුන්ගේ උත්සවයක් තියෙනවා මේ සිංහල අලුත් අවුරුදු දවසට. එතකොට ඒකට සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය කියලාත් කියනවා. ඒක 1886 ජනවාරි 15 වෙනිදා මන්ත්‍රණ සභාව විසින් රාජ සම්මතයක් යොදලා ඒක සම්මත කරලා තියෙනවා. එතකොට ඒක රජයේ නිවාඩු දිනයක් කරලා තියෙනවා. එදා ඉඳන් මේක සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙලා තියෙනවා. ඈත අතීතය වෙනකම් මේ සිංහල අලුත් අවුරුදු උත්සවය දිව යනවා. ධම්මපදට්ට කතාවේ ගිරක්ක සමච්ච පණ්ඩුකාභය රජ සමයේ නැකත් කෙලිය කියලා මේක හඳුන්වලා තියෙනවා. එතකොට මේ නැකත් කෙලිය පණ්ඩුකාභය රජ සමයට දිව යද්දී මහනුවර යුගයේ අවසන් යුගයේ දක්වාත් රාජධානි සමයේ අවසන් යුගයේ දක්වාත් මේ අවුරුදු උත්සවයේ දිව යනවා. එතකොට ජෝර්ජ් ඩෙවිඩ්ගේ සටහන් වල සහ රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව යන පොත්වලත් මේ අවුරුදු උත්සව ගැන ලියවෙලා තියෙනවා කියලා තමයි අපි අවුරුදු උත්සවය ගැන ඉතිහාසය ගැන හෙව්වොත් අපිට හොයාගන්න තියෙන්නේ. එතකොට මේ ලියවෙලා තියෙන ඉතිහාසය නැවත අලුත් කරමින් ඒ සංස්කෘතික මංගල්‍ය නැවත අලුත් කරමින් අවුරුද්දෙන් අවුරුද්ද සිංහල ජාතිය සිංහල බෞද්ධ ජාතිය මේ හැමදාම අලුත් අවුරුදු දවසක් කියලා අප්‍රේල් 12 13 14 යන දිනවන් වල පවත්වනවා. ආගමික වතාවන් බුද්ධ පූජා පවුලේ සහජීවනය ඒ වගේම පුංචි ළමයාගේ නම් වැඩිහිටියා වෙනකම්ම ඒ අවුරුද්දේ ඒ නැකත් ඒ ගුණාංග ඒ හැදියාව ඒ විනය හැමදේම අවුරුදු උළලේදී අවුරුදු උත්සවයේදී අවුරුදු ඒ නැකත් වලදී කියලා දෙනවා. එතකොට පවුලේ සහජීවනය අනිවාර්යෙන් මේකෙන් ඇති වෙනවා.
ඉතින් මට කියන්න දෙන්න මෙච්චරයි අද අපි ඇවිල්ලා ඉන්නේ ඒ වගේ ලස්සන අලුත් අවුරුදු උත්සවයක් බලන්න. අපි එක ගිහිල්ලා බලමු මේ වොයිස් රූම් අවුරුදු බූම් ෆින්ගාරා පරිශ්‍රයේ සිට. වොයිස් රූම් අවුරුදු බූම් පරිශ්‍රයේ තමයි අපි ඉන්නේ. තව ටිකකින් අවුරුදු බූම් ඉවෙන්ට් එක පටන් ගන්නවා. ඉතින් ඔහොම රැඳිලා ඉන්න travel with Prana vlog එකේ තව ටිකකින් හොඳ දේවල් බලන්න පුළුවන්. මොකද්ද කියන්න තියෙන්නේ? එළි වෙන චාමෙට හොඳ දේවල් වෙනවා. තව ටිකකින් පටන් ගන්නවා. කට්ටිය අරේ ඉන්නවා. ඔහොම ඉන්න. බඳනා සිත සනසන තුනලවා හිරු මගුලට හිනහෙන්නයි රුවරුණා පද බඳනා ඔය මදිකෝ ඒ මදි නියමයි සද්දේ අනා සවුන් නේද මේ අපිව එකම අත් දෙකට ගේන්න කියලා දුලාන බව මුලින්ම එකම ලත් එකට ගේන්න කියලා අපි ජය වේවා. උඩ කවලා හරි එන්නේ බොන්න ඕනේ. අපිටත් දෙන්න කෑල්ලක් අපිටත් දෙන්න කෑල්ලක්. කිමුල් ගටට ලොකු කෑල්ලක් කෑවා. පිටියට ගී ගයන්න රුවරුණා මෙව්වයි කතා කරන ඔය දෙක අලුත් නිරක් මෙව්වයි පිටියට ගී ගයන්න රුවරුණා අවත් භූමියක් කරන්න කලාකාරයෝ ඒ වගේම මෙතනට ඇවිල්ලා දෙන විශේෂ ආරාධනාවක්. ඉතින් ප්‍රථමයෙන්ම මේ ආරාධනය ලහිතහිදී ඉන්න ග්‍රවුන්ඩ් එකට හොල්තෙල් පහන් දාලා වැඩේ ආරම්භ වෙනවා. අනිවාර්යයෙන්ම කියන්නේ මේ වගේ සුන්දර දවසක් නිර්මාණය වෙන්න සුන්දර දවසක සංකල්පයෙන් නිකම්පා ඉදිරියට තියෙන නැතුණා. ඉතින් අපි හැමෝගෙම ආදරණීය චරිතය තමයි රකී කියන්නේ. ඉතින් මේ දවස් සඳහා කරන්න ඒ ආදරණීය හිතවතා එතුමාගේ සංකල්පය අනුව වොයිස් රූම් ආෆිසර්ට එකතු වෙලා ඉන්නවා අපි ආදරණීය සහෝදරයා රකී ආරාධනා කරනවා වාගේ සුන්දර අත්වලින් මංගල පොඩිය පහන් කරමු. තුනලවා හිරු මගුලට හිනහෙන්නයි නෝනේ දකින්න හැම මොනස්සෙම hina වෙන්න ඕනේ. hina වෙන්න හේතු හැදෙන්න ඕනේ මේ අවුරුද්දේ. හැමෝගෙම හිතේ තියෙන දේවල් ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මේ අවුරුදු බෝම් එකේ මම බාරනවා. මොකක් කියනද? අවුරුද්ද ගැන මේ පාර වාට තියෙන අදහස මොකක්ද? ඇත්තටම මේ පාර සෑහෙන අදහස් තිබුණා හිතේ. යා කියන්නේ දැන් ටයිම් එක වදිනවා. මම කියනවා මෙහෙම මේ පාර ඇත්තටම වොයිස් රූම් තරු ටිකක් පාලන ලස්සනට මේ වෙලාවේ. ඉතින් හැමෝම සතුටින් ඉඳලා ළමන පාරත් විතරක් හොදට අවුරුදු 30ක් වොයිස් රූම් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලායි මොයි එකම සතුටේ. සෙට් එකට සහභාගී වෙන දෙවෙනි පාර. එතකොට අපි ගිය අවුරුද්ද එනකොට අපි සෙට් එකේ හිටපු මේ තුන්වෙනි පාර ගිය අවුරුද්දේ මේ යනකොට අපි සෙට් එකේ හිටපු එක තැනක් තියෙනවා. මේ අවුරුද්ද වෙනකොට අපි ඔක්කොම අර ස්ටාර්ස්ලා කියන එක ළඟට හරි ගිහිල්ලා ඊළඟ අවුරුද්ද වෙනකොට අපි ඔක්කොම තරු වෙලා එකතු වෙමු. එච්චරයි වෙන්නේ. වොයිස් රූම් අවුරුදු බෝම් ෆින්ගාරා පරිශ්‍රයේ විදියට අවුරුදු උළෙල පැවැත්ගෙන යනවා. ඉතින් මේ අවුරුදු වල පැවැත්කද්දී අවුරු රශ්මිය වැඩි, සූර්ය රශ්මිය වැඩි, කට්ටියට දැන් පුංචි විරාමයක් තියලා දෙන්නේ. මේ පුංචි විරාමයේ අපි ගිහිල්ලා ඒ ආදරණීය කලා හිත් එක්ක කතා කරලා බලමු. මේ travel with Prana වොයිස් රූම් අවුරුදු බෝම් එකේ ඉස්සෙල්ලාම අපි යනවා කොල්ලෙක් යනවා. චාලු දුවන්න එපා. චාලු වරෙන් දුවනවා අපි යන් කවුද ඊළඟට අපි ලස්සන කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. කවුද මේ?
කවුද මේ අපි කියන්නේ කවුද ඔයා කොහෙන්ද දාන්නේ? යා නිස්සන්සලා ඔයා කොහෙන්ද දාන්නේ? නෑ නුගේ ගුඩින්ද. නුගේ ගොල්ලෝ උතුරු මේ කවුද? ඇවිල්ලා මගේ උපන් සහෝදරි. පුපන් සහෝදරිය කොහොමද මේ පාර අවුරුදු? අවුරුදු හොඳයි කියලා කියලා හරියන්නේ නැහැ නිකන් කියන්න බූම් එකක් වෙන්න මේ ඇවිල්ලා තියෙන මොකද වොයිස් රූම් අවුරුදු බූම් එකට. අපි ඇවිල්ලා තියෙන වොයිස් රූම් එකෙන් සංවිධානය අපි විසින් සංවිධානය කරනවා. අවුරුද්දේට. ඉතින් මොකක් හරි කියන්නේ මොකක් හරි බූම් එකක් කරලා යා. ඉතින් වොයිස් රූම් අවුරුදු බූම් එකට ආපු වෙලාවේ සිංහල අලුත් අවුරුද්ද ලබලා තියෙනවා. ඔයාලා මොකද හිතේ මේ අවුරුද්ද? මේ අවුරුද්ද ගැන මට කියන්න තියෙන්නේ හිතන විදිහ නම් පටන් ගන්න හොඳයි කියලා හිතෙනවා ඇත්තටම. සුභාරංචි ගොඩක් එක පටන් ගත්තේ මගේ ලයිෆ් එකත්. ඒ වගේම තායි කියන්නේ මගේ කඩිය. යාළගේ ඉතිරි වැඩ කටයුතු හිතේ තියන් ඉන්නේ දේවල් ඔක්කොම මේ අවුරුද්දේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා කියනවා. ඔයාගේ නංගි ඉන්නවා මෙහා පැත්තේ අත් එක්ක කතා කරගෙන ඉතුරුත් නිකන් හරිද වගේ නේ. මොකද නංගි නම? නිරාශා මේ ඉන්නවා අපේ වොයිස් රූම් අවුරුදු බෝම් එකේ. ඉතින් නිරාශා අක්කා කිව්වා මේ හැමෝගෙම හිත සතුරු කරන්න පුළුවන් අවුරුද්දක් මේක වෙන්න කියලා. ඔයාට මොකක්ද කියන්න තියෙන වොයිස් රූම් අවුරුදු බෝම් එක? ඉෂ්ට වෙන්න. අනිවාර්යෙන් ට්‍රැවල් විත් ප්‍රනා බලන ඔයගොල්ලෝට කියන්න තියෙන්නේ මෙන්න මේගොල්ලෝ කියපු දේම තමයි. අපි යාළුවත් එක්ක එහෙම කතා කරලා යාළුවගේ අවුරුදු ඒ බලාපොරොත්තු එහෙම වෙන්න ඉඩ ඇරලා අපි යනවා තවත් එක්කෙනෙක් ගාවට. කවුද මේ පැත්තකට වෙලා ඉන්නේ? සිදා බෝයි කොහමද අවුරුදු? අවුරුදු හොඳයි කෙටියෙන් උත්තර දෙන්න සිදා. සිදා කියන්නේ කවුද මොන වගේ චරිතයක්ද? කලාවේ බැහැලා වැඩ කරන චරිතයක්. හරි මෙහෙරයි. කලාවේ ඉලිලා ඉන්නවා ගොඩක් ඒවල් කරනවා. ඉතින් අවුරුදු කියන්නේ වෙනම රහ වයිබ් එකක්. අපේ ශ්‍රී ලාංකීය ජනතාවට ලැබෙන අමුතුම රහ වයිබ් එකක්. ඒක ඉතින් රස විඳිනවා. ඒ රහ අද විඳින්නේ කොහොමද අවුරුදු බූම් එකේ? අවුරුදු බූම් එක ඇත්තටම ඒක වෙනස්ම අත්දැකීමක්. කියන්නේ ලංකාවේ මම හිතනවා මේ වගේ ඉවෙන්ට් එකක් නැහැ. කිසිම තරක නැහැ. මම දන්න විදිහට ශ්‍රී ලංකාවේ අංක 1 කොහෙත්ම නැති තරක සංවිධානය කරන එකම ඉවෙන්ට් එක. ඒ වගේම කලාකාමී හිත් තියෙන ගොඩක් එකතු වෙච්ච එකම තරගය වොයිස් රූම් අවුරුදු බූම්. වොයිස් රූම් කියන්නේ කොහෙවත් නැති අමුතුම වගේ අමුතුම විදිය මොකක්ද? කියන්නේ අමුතුම ෆැන්ටසියක් තියෙන රහ වයිබ් එකක් අවුරුදු බූම් එක කියන්නේ. මේක මම හිතන්නේ ස්පෙෂල් එකක්. ලංකාවේ මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. මොකද හීනවලට පාර හොයාගෙන යන තරුව එකතු වෙලා කරන සුපිරි වැඩක් කිව්වොත් නිකරද. වොයිස් රූම් අවුරුදු පරිශ්‍රයේ ආතල් දෙන්නෙක් හම්බුණා. මේ තමයි සචේන්ද්‍ර මෙතන ඉන්නවා. සෑම් all eyes on me කියලා මම යාගේ ගහලා තියෙන්නේ. යාගේ තේමා පාඩය. අපි එනකන් නිකන් අතාරින්නේ නැහැ. වොයිස් රූම් එකේ වොයිස් රූම් අවුරුදු බූම් එකේ බූම් එක අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙන්නෙක් තමයි මේ ඉන්නේ. ඒකෙන්ද සවල්ලිත් කරා අද දෙනවා ඔයාලට චැලෙන්ජ් එකක්. මේකෙන් නිකන් ස්කෝරගෙන ඒකේ තියෙන දේ වැඩේ කරන්නයි තියෙන්නේ. So excited. ඔය ගන්න එක. ෆොටෝ එකක් ගත්තා රයා. මම බලන්නද ඒක? එහෙම දෙන්න බෑ. මම බලන්නද? මොකද්ද දෙන්නේ? ඕ ෂේඩ් මට බෑ නේද? හරි නියමයි. ඒකට උදව් කරා සත්‍යේන්ද්‍ර. ඔයා සින්දුව වෙහෙන් කියනවා. හරි දෙකම එක වගේ. දෙකම එක වගේ. එහෙම දෙන්න බෑ. දෙකක් තෝරගන්න. ජස් නිකන් බලන්න. දෙකක් තෝරගත්තා නේ. ජස් බලන්න විතරක් දෙන්න බලන්න. බලන්න. සෑම ඕකේ. ඔය එල්ල කිරි එහෙනම් තව බොල්ලෙක් මෙතන පිටිපස්සෙන් එකතු වුණා. යාළුවා දෙමු. ඔල්ලෝ දුවනවා. හරි. මොකක්ද මේක තියෙන්නේ? අපි සෑම් ගත්තා. සින්දුවක් කියන්න දෙන්නේ කටින්. හැබැයි ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න තියෙනවා. කවුද ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්නේ? කවුද සින්දුව කියන්නේ? අලුත් අවුරුද්දට එන සින්දුවක් කියන්නේ නැහැ. සද්දෙන් දෙන්න නැහැ. අවුරුදු බූම් එක කරමු. දැන් මම සින්දුවක් කියන්නද? ඔය දෙන්න නැහැ කැමති ගන්න. ඕනි පොඩකින්ද? සින්දුවක් මතක් කරන්න මම මොකක්ද මම ලිරික්ස් දාන්න. ආයනවා කට්ටිය බලන් ඉන්නවා. සින්දුවක් මතක් කරන්න. සින්දුවක් කියන්න ඕන. ඕ සින්දුවක් කියන මම ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරා. ඒක හොඳ නේද? හරි සින්දුවක් කියන්න. සින්දුවක්. ඔව් සචේන්ද්‍ර වේදනාව සින්දුව මතක් කරන්න. කියන්න. නැති ඔය කැමති සින්දුවක් යාඩි යනවා. අවුරුදු සින්දුව කියන්න ඔය ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න එනවා. හරි.
හරි පටන් ගන්න 1යි 2යි 3යි ඉල්ල. ඔයා සිද්ධෝ කියන්නනේ. අවුරුදු ආවා නව අවුරුදු ආවා පක්මාසේ මංගල්ලේ වේවා වොයිසුම් අපි සෙට්වෙමු හැමදාමත් වොයිසුම් බූම් එකේ ඉන්නේ සුපිරි ඉන්ස්ට්‍රුමන්ට් සුපිරි ඉන්ස්ට්‍රුමන්ට්. කොහෙන්ද ගෙන්නේ ඔස්ට්‍රේලියාවේ සවුන්ඩ් සිස්ටම් එක? ඈ සවුන්ඩ් සිස්ටම් සුපිරි ඈ. කැලණියද කියලා? කැලණියට කොට වෙනද? රබර් පදයක් කියලා කියන්නේ ඒ චැලෙන්ජ් එක එහෙම තජේ සින්දුවක් රබර් පදයක් විදිහට කරනවා. මට රබර් දෙන්න ඒක කිව්වා කියන්නකෝ. අපි කියමු මෙහෙම දෙන්නම කියමුද අපි දෙන්නම කියමු මොකක්ද සින්දුව මොකක් කර සින්දුවක් රබර් පදයක් විදිහට. ඔබ කියන්නේ බ්‍රේකින් පස්සේ ඉක්මනට පටන් ගන්න සච්චේ රබන් හොයනවා. ඔබ දුටුවේ මුල් දිවේ සිදු සමදේ තව මගේ මතකයේ රැඳේ රබන කොහේද Where my voice room out of the boom. wow I'll be at the voice room out of the boom Parishri. Sponsored by Sierra Energy Solution, Decon, Adoniro, Wow Fashion, Batika Pittalakala, Dr. Pasen. Atepas. right back here දැන් අහගෙන ඉන්නේ වන්නේ බා Helaya kate hatata hate. අපි බලමු මේ පැත්තේ දැස් වෙනවා හරි හරි වෙනවා ඉක්මන් කරන්න ඒ වගේම හොඳයි අපි කොහොමද ඉස්සමු හරි සම්බයි 3 2 Oh, මේකෙදි දෙන්නේ කොහොමද ඉවරයි. Goni penny bombere.
හිනාව මීළඟට කවුද එන්නේ කවුරුත් දන්න ඉතින් ඒවා එන්න පිටිය දිනාන්තරියාවෙන් ඊට අල්ලන්නේ Nadia බලන්න. මේ තමයි JB අද රිතුරට මොකද හෙට අපි දිනනවනේ මැනික අන්න ඒ වචන ටික ඇහිච්ච ගමන් මතක් වෙනව නේද ඒක වෛරල් වුණා නේද කාලයක් අන්න එයා තමයි මෙන්න මෙයා ඔයිස්ට්‍රීම් අවුරුදු බුම් පරිශීලනයට මට හම්බුනේ මෙයාගේ ඒ ලස්සන හදවතට වදින වචන ටික අද කියන්න යන්නේ අවුරුදු බූම් එක ගැනද මං ගැනද ට්‍රැවල් විත් ප්‍රනා ගැනද කවුරු ගැනද එයාගේ මොනවා හරි වචන කමන්නේ මොනවා කිව්වත් ඒ කටින් අපි අහන්න ආසයි. එහෙම නේද? මේ කවුද සිතු? Thank you මේ introduction එකට thank you. මේ අද මං ගැන නොකියයි නම් අද මම ප්‍රනා ගැන කියන්නම්. මේ මොනවාද ප්‍රනා ගැනයි අපේ voice room එක ගැනයි. voice room එකත් එක්ක මම හිතන්නේ මම පරණම එක්කෙනෙක්. එතකොට ඊට පස්සේ අලුත් සෙට් එකේ හම්බෙච්ච සුපිරි පොරක් ප්‍රනා. එතකොට ප්‍රනාගේ අලුත් වැඩේ තමයි travel with ප්‍රනා නේද? හරි. එතකොට මේ අද අවුරුදු බිම් එකක් ගෙනියනකොට ඉතින් ඒ වැඩේට ටියුටික් මේක කරන්නේ ප්‍රනා මේ මගේ වොයිස් එකෙනුත් ඉතින් මට කියන්න තියෙන්නේ අර හැමෝටම කියනවා වගේ මේ අද රිදුනට මොකද හෙට අපි දිනනවානේ මණික ඒ හින්දා දිගට වැඩ ටික කරන් යන දිගටම වොයිස් රූම් එකකට ගිහින්ද ජයලි ගහගෙන තමයි කියන්නේ අනිවාර්යයෙන්ම ඒ ලැබිච්ච ඕදන්නේ ඒ විදියටම මගේ හදවතේ තියෙනවා මොකද ආපු දවසේ නම් හදවතේ රැඳිච්ච එක්කෙනෙක් තමයි මෙයා
මේ පැත්තේ ඉන්නවා JB අද voice room අවුරුදු boom පරිශ්‍රයේ boom එකක් කරන්න මහන්සි වෙච්ච සැඟවුණු අමුත්තිය තමයි මේ. ඉතින් අද ඔයාට කියන්න තියෙන්නේ voice room අවුරුදු boom පරිශ්‍රයේ මේ වගේ boom එකක් කරන්න මෙච්චර දවසක් ඔයා මහන්සි වුණා. ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ මේ ආපු පිරිස ගැනයි voice room අවුරුදු boom එක ගැනයි voice room ගැනයි? ඇත්තටම ප්‍රනා ලොකුම සතුට තමයි ඔයා ඔය විදිහට මේ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එක. මොකද ඔයාගේ achievement එකක් එක්ක තමයි අද අපේ boom එක මේ විදිහට යන්නේ. travel with ප්‍රනාට මුලින්ම කියනවනේ පට්ට ආසයි. ඇත්තටම මේ travel කරන තැන්වල ඇත්තටම යන්න ආසයි. ඒක මරු සුපිරි වැඩක්. කවදාවත් නවත්තන්න එපා දිගටම කරන්න. අවුරුදු boom එකට රෑක් දෙවාලයක් මම හිතන්නේ මේ හැමතිස්සෙම මට වදයක් වෙන තරමට මැසේජ් දාලා අපි මෙහෙම කරමු ප්‍රනානම් අන්න වගකීම් හරියටම කරනවා ඔක්කොම බාර දීලා අවශ්‍ය දේවල් හොයලා බලලා හැමදේම සුපිරියට කරා අවුරුදු boom එක මේ විදිහේ boom එකක් කරාට ඇත්තටම ගොඩාක් thank you අනිවාර්යෙන්ම මේ තැන හදපු තැන තමයි voice room කියන්නේ. එතකොට මේ හැච්ච සුපිරි චරිතයක් රටම හඳුනනවා. ඒ වගේම හැදෙන චරිතයක් දැනටත් ටෙලිවිෂන් වල දිදුරන චරිත දෙකක් දෙපැත්තේ ඉන්නේ. ඒ වගේම අනාගතේ විදිහටම දිදුරන තරුවක් මේ අනිවාර්යයෙන්. ඉතින් voice room එකේ කවුද? අපේ ගුරුජී එක්කත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් vlog එකේ ඔහොම රැඳිලා ඉන්න. මේ තමයි Travel with Pranayක voice room අවුරුදු boom. Sponsored by Sierra Energy Solution, Decon, Adoniro, Wow Fashion, Batika Pittalakala, Dr. Pasen. ස්පෙෂල් වැඩක් කරන්න ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රියේ අවුරුදු ගානකට කලින් අවුරුදු බර ගානකට කලින් ටෙක්නොලොජි යූස් කරලා ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රියේ අප්ග්‍රේඩ් වර්ෂන්ස් හොයපු කෙනෙක් ඇත්ත වශයෙන්ම කියනවා නම් ටැලන්ට් එකෙන් උපරිම තියෙන හැබැයි ඉතින් වැඩි ලොකුවට කතා වෙන්නේ නැති එහෙම කෙනෙක්. අපි රටේ ඉඳලා ආව විතරයි මං කිව්වා අරුණයියේ මගේ වැඩේ තියෙනවා බ්‍රදර් වාගෙනවද මම එන්නතු ඉන්නවද ඔයාගේ වැඩේට කියලා එහෙම එක පයින් ආපු කෙනෙක්. thank you ආදරේ. thank you brother. right අපි හා ලස්සන රෙගේ වයිබ් එකක් සහ ඔයගොල්ලෝ ආස කරන වයිබ් එකක් කට්ටේ කරන සෝදානම් කොක්ටේල් එක තව එකපාරක් දෙමුද මෙතන ඉන්න කට්ටියම කොක්ටේල් එක
room අවුරුදු boom ෆින්ගාල පරිශ්‍රී ලස්සනට වුණා. ඒ වැඩේ ලස්සනට නිමුණා. ඉතින් මේ හැම දෙයකම හැංගිලා ඉන්න චරිත තමයි ආදරණීය රක්ෂිත අයියා. මගේ ගුරුවරයා වයන්න බැරි කට්ටියට වයන්න උගන්වන, ගයන්න බැරි කට්ටියට ගයන්න උගන්වන, කතා කරන්න නැති කට්ටිය කතා කරවන එකම චරිතය ලංකාවේ එකම වැඩක් කරන වැඩක් වෙන චරිත හදන තැන තමයි වොයිස් රූම් කියන්නේ. මේ ඉන්නේ මගේ ගුරුවරයා වොයිස් රූම් රක්ෂිත. ඉතින් ආදරණීයයි වොයිස් රූම් බූම් එක වෙලස ලස්සනට වුණා. ඉතින් මොකද්ද කියන්න දෙන්නේ ඔයාට? කියන්න තියෙන දේ කන එක්ස්කියුස් මී මේ මාර ගොඩක් කිව්වා මේ සමාගම මම ඒක අමාරුවෙන් තමයි දරාගත්තේ. ගොඩාක් ඒවා thank you මේ අද මාරුවා සුපිරි දවසක් මැක්ස් සෆන් එක ගත්තේ. ඒ කියන්නේ අපි අවුරුදු උත්සවවල මීට කලින් දැකලා තිබුණට වැඩි පොඩි ෆැමිලි වයිබ් එකකින් තමයි මේ අවුරුදු උත්සවයේ ගියේ. මේක අවුරුදු බූම් එක. ඉතින් මම හිතනවා අපේ සෙට් එකම අවුරුද්ද පටන් ගන්න කලින් අලුත් අවුරුද්ද මෙහෙම බාර ගන්න ඕන්න මෙන්න තියෙද්දි ෆුල් වාව් වයිබ් එකකින් අපි විනින් නෝට් එකකින් තමයි අඩිය තියන්නේ. අනිවාර්යයෙන්ම රක්ෂිතය කියන්නේ වයිබ් එක අමුතුම පැත්තට යවන කෙනෙක්. ඉතින් ආදරණීය නිවේදන ශිල්පියා ගායකයා මගේ ආදරණීය තරුව. ඒ කියන්නේ මගේ හිතේ ඉන්න තරුව තමයි රක්ෂිත කියන්නේ. ඉතින් රක්ෂිතයට සුබම අලුත් අවුරුද්දක් වෙන්න හැමදේම ජයෙන් ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා. travel with ප්‍රනා ආරම්භය පටන් ගත්තේ මෙතනින්. ඉතින් බලන් ඉන්න travel with ප්‍රනා හැමෝටම කියනවා එන්න ඔයාගේ චරිත වෙනස් කරන්න ඕන නම් එන්න මෙන්න ඉන්නවා ගුරුවරයා ලංකාවේ එකම නිර්මාණාත්මක චරිත බිහි කරන වොයිස් රූම් එකේ අධිපති රක්ෂිත. ඉතින් වොයිස් රූම් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියමු රක්ෂිතයි. වොයිස් රූම් කියලා කියන්නේ ඇත්තටම දැන් පර්ෆෝම් කියන දේට ආසාව තියෙන හැබැයි අපේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක ඒක කරගන්න බැරි අයට ගොඩක් අය ඉන්නවා. ඒ ටැලන්ට්ස් එක ඔහේ අපත යනවා. ඒ අපත යාම මහා අපරාධයක් විදිහට මට හිතෙනවා. දැන් ඒ නිසා මට පුළුවන් හැමදේම කියන්නේ සමහර විට ගමනක් පටන් ගත්තට පස්සේ මුල් එපිසෝඩ් එක ටිකක් අමාරුයි. ඉතින් ඒ අමාරු එපිසෝඩ් එක අපි පව කරලා තියෙනවා. ඒ අමාරු එපිසෝඩ් එකේ තිබිච්ච දේවල් මෙතන මෙහෙම එකක් තියෙනවා. මෙතන මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ තමයි මෙහෙම සූදානම් ඵලයක්. එහෙම කිව්වට පස්සේ මේ අර මිස් වෙන ගොඩක් අයට ආපහු සැරයක් මේක ඊසිලි රීච් කරන්න හිතෙනවා. ඉතින් අර බාධක ටික අපි අයින් කරලා දෙන්න තමයි වොයිස් රූම් එකට එන්න කියන්නේ. ගොඩක් දෙනෙක් ඇවිල්ලා මම හිතන්නේ සෝල් එකට දැනෙන්න පර්සනැලිටි එකක් හදාගන්න ඉස්සරහට. අනිවාර්යයෙන්ම එන්නේ වෙන කෙනෙක් කියන්නේ වෙන කෙනෙක්. ඒ තමයි වොයිස් රූම්. අද මේ විදියට වොයිස් රූම් අවුරුදු බූම් එකක් කරලා අපි ඔක්කොම දැන් යන්නේ. ඉතින් යන්න කලින් ආයෙත් කියනවා travel with ප්‍රනා ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ජයෙන් ජයම වේවා. travel with ප්‍රනා අලුත් අවුරුද්දේ මාර වැඩ ටිකක් කරනවා. ඒව බලන්න කට්ටියම ලෑස්ති වෙලා ඉන්න.